ආයිබෝවන් කියලා පිළිගන්නවා AIM Painting YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයාලට. ඉතින් අද මම මේ පුංචි වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. අද ඔයාලා බලන්න මොකද මේ වාඩි වෙලා කරන්නේ කියලා. ඇත්තටම මේ වෙද්දී මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලගේ ආශිර්වාද අරගෙන මට ගොඩක් ලැබිලා තියෙනවා. ඒ වගේම channel එකේ වීඩියෝ බලලා මට වැඩ ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට විශේෂයෙන්ම මේ වීඩියෝ කරන්න හිතුනේ ඔයාලව දැනුවත් කිරීමක් කරන්න. එකක් තමයි විශේෂයෙන්ම process එකේ ඉන්න මල්ලිලා අයියලා මට ගොඩක් කතා කරලා තියෙනවා ටයිටේනියම් එකක් කරගන්න විදිය මුලින් ඉඳලා සරලව වීඩියෝ මාලාවක් ගේන්න කියලා. මොකද එයාලා ගොඩක් දුරට කියන්නේ එයාලා ලෝන් දාලා තමයි ගෙවල් හදලා තින්නේ. ඉතින් දැන් ලෝන් එකෙන් පඩියෙන් ගෙපිලාම එයාලට ඇත්තටම කොන්ත්‍රාත් දීලා වැඩක් කරගන්න විදියක් නැහැ. එයාලට පුළුවන් විදිහට එයාලට මේ වැටි කරගන්න මේකේ වීඩියෝ මාලාවක් ගේන්න කියලා ඉදිරිපත් කරලා process එකේ මල්ලිලා විතරක් නෙමෙයි තව ගොඩක් අය කතා කරා ඇත්තටම මේ වීඩියෝ මාලාව මම ඔයාලට දාලා තින්නේ සල්ලි තියෙන අයටත් පුළුවන් කරගන්න සල්ලි නැති අයට තමන්ගේ මහන්සියෙන් කරගන්න පුළුවන් විදිහට තමයි වීඩියෝ ටික ඔයාලට ඉදිරිපත් කරලා තින්නේ. ඉතින් විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ මේ ගොඩක්ම අහන්නේ ඇත්තටම දැන් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ටයිල් ගන්න සල්ලි නැහැ. එක්කෝ තියෙන ටයිල් මිලෙන් අධිකයි. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තමයි තියෙන්නේ. අන්තිමට ගේ හදලා ඉවරනකොට පොළොව වැඩ ටික නිමා කරගන්න ගොඩක් අයට සල්ලි නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ මාලාවක් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම ඊට කලින් ඔයාලගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔයාලට කොහොමද මේ වීඩියෝ මාලාව ඕනේ? ඒ කියන්නේ මේක තනි වීඩියෝ එකකින් කරනවද? තනි වීඩියෝ එකකින් කරලා සාමාන්‍යයෙන් විනාඩි 45ක්වත් යනවා. ටයිටේනියම් එකක් මුලින් ඉඳලා කරලා ඔයාලට අවසන් නිමාව දක්වා කරන්න තියෙන වැටි කරන්න මට විනාඩි 45ක්වත් අඩුතරම යනවා. එහෙම එකක් ඕනේද? එහෙම නැත්නම් ඔයාලට මේක ස්ටෙප් එකෙන් ස්ටෙප්. ඒ කියන්නේ බදාම කපලා තියෙන පොලොක පළවෙනි ලේයර් එක අදගන්නේ කොහොමද? දෙවෙනි ලේයර් එක අදගන්නේ කොහොමද? ඊට පස්සේ මේක කපාගන්නේ කොහොමද? කපන්නේ මොනවෙන්ද? ඊට පස්සේ টොප් කෝට් ආලේ කරගන්නේ කොහොමද? පළවෙනි කෝට් එක කොහොමද? දෙවෙනි කෝට් එක කොහොමද? තුන්වෙනි කෝට් එක කොහොමද? ඊට පස්සේ අවසන් නිමාව කොහොමද? එහෙම ඔයාලට කඩලාද මේක ඕනේ? එහෙම නැත්නම් සම්පූර්ණ වීඩියෝ එකකින් හරි දෙකකින් හරි මේක ඉවර කරනවාද කියන එක ඔයාලගෙන් දැනගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන්න ඔයාලට මේක කොහොමද ඕනේ කියලා. ඔයාලට ඕන විදිය බලලා මම ඊළඟ වීඩියෝ එක බස්නාහිර පළාතෙන් ගොඩක් ඈත ප්‍රදේශයක තමයි මම ඊළඟ වැඩේ දාගෙන තින්නේ. ඉතින් ඔයාලගේ මේ ලැබෙන ප්‍රතිචාරات එක්ක මම බලාපොරොත්තු වෙනවා ඒ නිවෙසේදී ඔයාලට මේක මුලින් ඉඳලා සරලව කරන්න හැටි කියලා දෙන්න. විශේෂයෙන්ම දැන් මම ඕඩර් බේස් වීඩියෝ මාලාවක් ගෙනා ඒක ස්ටෙප් 1, ස්ටෙප් 2, ස්ටෙප් 3, ස්ටෙප් 4 කියලා ඒ විදිහට ඔයාලා කඩලට ඕන කියලා අවශ්‍යද කියලා මට දැනුවත් කරන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් කරන්න. එතකොට මේක ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් කවුරු හරි මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාලව දැනුවත් කරන්න. මේක තමන්ට කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම පොටි හැන්ඩල් එක අතර පුරු කෙනෙකුට මේක ලේසියෙන් අල්ලගන්න පුළුවන්. හැබැයි කරන ක්‍රමය හරියට දැනගන්න ඕනේ. ඉතින් ඒක තමයි මම ඔයාලව දැනුවත් කරන්න හදන්නේ. මොකද මට ගොඩාක් ඉල්ලීම් කරන දවසවල කෝල් 10ක් විතර එනවා. විශේෂයෙන්ම ගොඩක් කට්ටියන් අයියේ මේක පුළුවන් තරම් ඉක්මනට කියලා දෙන්න. මෙහෙම අපිට මේක වීඩියෝ එක බලනකොට එකපාරට අයිඩියා එකක් එන්නේ නැහැ. සමහර අය තනියෙන් වැඩ කරලා ඇත්තටම ෆොටෝස් වීඩියෝස් වලට එවලා තියෙනවා. ඒක ලස්සනට කරගෙන තියෙනවා. තව සමහර අයට පොඩි වැරදීම් වෙලා මේක වැරදිලා තියෙනවා. ඒක නිසා මම තීරණය කරා මේ ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා. මොකද මම දන්න දේ මම ඔයාලට කියලා දුන්නා කියලා මට නැති වෙන්න දෙයක් නැහැ. මට ඔයාලගේ ආශිර්වාද හැර ලැබෙනවා. අද රටේ වෙලා තියෙන අපේ රටේ ගොඩක් අය ඔයාලා දකින්න ඇති YouTube එක බලුවත් එක එක සංගම් තියෙනවා ටයිටේනියම් කරන්නන්ගේ සංගමය එක එක ක්ලබ් එකකින් හදන් තියෙනවා. ඒගොල්ලන්ගේ උනත් ඔයාලා බලන්න ගිහලා සයිට් එකකට වර්ගඩියක් කීයද කියලා අහුවාම ගණන් අහලා දානවා සමහර අය. ගාණ කියන්නේ නැහැ. ඇයි බයයි? මොකද වර්ගඩියක ගාණ කියලා තව කෙනෙක් ඊට වඩා අඩුවෙන් වැඩි අරන් කරයි කියලා බයක් තියෙනවා. වැඩක් කරන්නේ කොහොමද? හොඳම අමුද්‍රව්‍ය මොනවද? පාවිච්චි කරන්න මොනවද කියලා අහුවාම රටේ නැති ඒවා තමයි දාන්නේ. හරි දෙයක් කියන්නේ නැහැ කවුරුත්. කියලා දෙන්නෙත් නැහැ. ඇත්තටම ඒක කුහකකමද මොකක්ද කියන එක නම් හිතා ගන්න අමාරුයි. මොකද අපේම රටේ මිනිස්සු තමයි ඔයගොල්ලෝ අපි හැමෝම. අපේම රටේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නෑ. හැමෝම එක මිනිස්සු. ඉතින් මේගොල්ලෝ හැමෝම කැමති තමන්ගේ නිවසක් ලස්සනට හදාගන්න. ඉතින් ඒක නිසා තමයි ගොඩක් අය අතේ තියෙන මුදල් වලට වැඩක් කරගන්න ගණන් ගන්න. සමහර අය ගණන් කියන්නේත් නෑ. ඔයාලා ඒක දකින්න ඇති. වීඩියෝ එක හරියට කරන විදිය කියලා දෙන්නෙත් නෑ. ඉතින් මම ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්න තීරණය කරා. මම දන්න දේ ඔයාලට කියලා දුන්නා කියලා මට වැඩ නැති වෙන්නේ නැහැ කවදාවත්. මම කරන වැඩේ හරියට කරනවා නම් මට වැඩක් හම්බ වෙනවා. ඒකම ඒ වගේම ඔයාලගේ දෙවියන්ගේ ආශිර්වාදෙත් මට ලැබෙනවා. ඒක නිසා මම මේ චූටි වීඩියෝ ක්ලිප් එකක් ගහලා ඔයාලට දැනුවත් කරේ. ඔයාලා මේක සබ්ස්ක්‍රයිබ් කරලා channel එක තියාගන්න. ඕල් කියන බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. මම ඊළඟ වීඩියෝ මාලාව ඔයාලට දාන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔයාලා මට කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකෙන් පස්සේ කොහොමද ඔයාලට වීඩියෝස් ටික ඕනේ කියලා.
ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉතින් ඔයාලට හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නියමින හැමෝටම ස්තුතියි.